Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඉතින් මම අද මොකද්ද කරන්න වීඩියෝ එක කියලා. දැන් ඉතින් අපි ඔක්කොම රෙඩි කරලා දැන් ඉතින් බෝඩ් වෙලා ඉන්නේ. මේ පාරත් ඉතින් වෙන්ද වගේම අපිට එයාබස් එක යන්න වෙනවා. මොකද ෆ්ලයිට් එක ටිකක් එහාට වෙන්න තියෙන නිසා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක එයාබස් එක යන්න. අද නම් ටිකක් සෙනග අඩුයි. වෙන්ද වගේ නෙමෙයි ඔයාලටත් පේනවා ඇතිනේ. ඔන්න ඉතින් අපේ එයාබස් එකත් ආවා. දැන් ඉතින් අපි මෙහි යමු ෆ්ලයිට් එකට. එන්න මාත් එක්ක ෆ්ලයිට් එකට නගින්න. අපි දෙන්න මාර ගේමක් දුන්න අපි දෙන්නගේ සීට් නම්බර් එක හොයා. තියෙන්නේ වෙන්ද වගේම හම්බ වුණ කෑම එක. මම කිව්වොත් කිසිම රසක් නැහැ. මම ඉතින් මේ ජූස් එක විතරයි බොන්නේ. අපිට ඉතින් ලංකාවේ ඉඳලා මෝල්ඩිව්ස් වලට යන වෙලාව හරියටම පැයයි විනාඩි 15ක් විතර. ඉතින් දැන් අපි එයාබස් එකේ යනවා. ලංකාවේදී වගේම ඉතින් මේකෙත් අපිට එයාබස් එකේ එන්න වුණා එයාපෝට් එකට යන්න. ඇත්තටම ලංකාව වගේ නෙවෙයි මාර ලොකුයි මේකේ එයාපෝට් එක. ඔයාලටත් පේනවා ඇතිනේ මාර පිරිසිදුයි. ඊට පස්සේ ඉතින් අපිට අපේ හොටෙල් එකට යන්න සීප්ලේන් එකක් ගන්න වෙනවා. මේ අපේ ටිකට් තුන අපිට ඉතින් සීප්ලේන් එකක යන්න ඕන නම් සාමාන්‍යයෙන් සීප්ලේන් එක යන්නේ අයිලන්ඩ් එක ටිකක් දුරයි නම් එයාපෝට් එකේ ඉඳලා ඒ සීප්ලේන් එක යන්න ටිකට් ගන්න ඕන නම් අපි එන්න ඕන මෙතනට. මේක ඇවිල්ලා සීප්ලේන් වලට වෙනම තියෙන එයාපෝට් එකක්. මේක අලුතෙන් තමයි ඕපන් කරේ. අපි කලින් එනකොට මේක එච්චර ලොකුවට තිබුණ නැහැ. අපි මෙතනට තමයි එන්න ඕන. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් අපේ හොටෙල් එකේ ටිකට් එක ගන්න යන්න වෙන මේ නීරි කියන ලෝන්ච් එකට. ඒකට ගිහිල්ලා අපිට අපේ ටිකට් ටික බුක් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි මේ ටිකට් කලින්ම බුක් කරලා තියෙන්න ඕන. මොකද අද ඇවිල්ලා අදම බුක් කරන්න බෑ. මේවා කලින්ම බුක් කරලා තියෙන්න ඕන. මට ඒක කියන්න මතකුණානේ. නම් අපි දැන් යමු සීප්ලේන් එකට. මේ නැතිනම් මගේ තාත්තා අම්මා ඉතින් පිටිපස්සෙන් එනවා. අම්මා තමයි ඉතින් වීඩියෝ කරන්නේ. මේ තියෙන ඉතින් අපේ සීප්ලේන් එක මෙයා ඉතින් අපිට හුම් විස්තරය කියනවා සීට් බෙල්ට් දාන්න අනම්බන. මේ ඉතින් මගේ අම්මයි තාත්තයි ඔයාලට ඉඳක්ලත් නැහැනේ. තාම ඉතින් අපි ෆ්ලයි කරන්න ගත්තේ නැහැ. මේ පොතේ තියෙන ඔක්කොම විස්තර ටික කියන්නේ අපි යන අයිලන්ඩ් එකේ විස්තර ටික. එතකොට සීප්ලේන් එකේ තියෙන විස්තර ටික. ඒවල ප්‍රයිසස් අනම්මනම් විස්තර ඔක්කොම ටික මේ පොත්වල තියෙනවා. තව පොත් තියෙනවා. දැන් අපි බලමු අපිට සීප්ලේන් එකෙන් කොහොමද පල්ලෙහා පේන්නේ කියලා. මේ තියෙන්නේ එතකොට අපිට අපේ එයාපෝට් එකට කිට්ටුව තියෙන අයිලන්ඩ් කීපයක්. ඒවා අපිට උඩින්නම් බලනකොට පේන්නේ මේ විදියට තමයි. හරියට නිකන් පූල් එකක් වගේ ඇත්තටම කිව්වොත්. ඔයාලටත් පේනවා ඇතිනේ ඔන්න ඔය විදියට තමයි උඩින්නම් බැලුවම පේන්නේ. මේ ඔක්කොම තියෙන අයිලන්ඩ්. ඔයාලට පේනවද මේනේ චූටි මාළු රංචුවක්. මේ තියෙන ඉතින් අපි ඉන්න හොටෙල් එක මේකල සිනමන් වෙලිෆුෂි. මේක ඇවිල්ලා අපි මේකට එන්න ඕන නම් සීප්ලේන් එක තමයි එන්නේ අර මං ආපු විදියට. මේකේ නම සිනමන් වෙලිෆුෂි. මේක සිටි එකේ ඉඳලා ටිකක් දුරයි. ඉතින් අපි දැන් යමු බලන්න ඇතුළට. මේ තියෙන යාලා වෙල්කම් එක දෙන විදිය අපිට. ඉතින් මාරම ලස්සනයි මෙහි මොල් අනම්මන ඔක්කොම වලින් පිරීලා.
ඉතින් මෙයාලා මුලින්ම අපිට ලස්සන මාලයක් දානවා. ඊට පස්සේ අපිට වෙත් ටවල් එකක් දෙනවා. මාරම කූල් ඉතින් මෙහෙදී මේ වෙලාවට ටිකක් ප්‍රශ්නේ වැඩි. ඉතින් පිටින් තාත්තගේ යාළුවෝ ඉතින් එනවා. ඉතින් එනකොට 10 ගාන විතර වෙලා ඉතින් මේ වෙලාවට මේ ටිකක් ප්‍රශ්නේ වැඩි. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රන්ට් ඔෆිස් එක මාරම ලස්සනයි. තනිකර ලී වලින් හදලා තියෙන්නේ. එහෙනම් එන්න යන්න මාත් එක්ක රූම් එක බලන්න. මේ තියෙන ඉතින් රූම් ටුවර් එක. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේ තියෙන එක කබඩ් එකක්. මේකේ තියෙන්නේ අයන් එකයි අයන් ටේබල් එකයි එතකොට ලයිෆ් ජැකට් ඒව ටික. එතකොට මේ අනිත් පැත්තේ තියෙන්නේ සේෆ්ටි ලොකර් එක. ඒ ටික තමයි මේ කබඩ් එකේ තියෙන එක්ස්ට්‍රා පිලෝස් තියෙනවා. ඒව තමයි මේ කබඩ් එකේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අනිත් කබඩ් එක. මේකේ තියෙන්නේ බාත්රූම් තියෙනවා. එතකොට අවුට්ඩෝර් ඉන්ඩෝර් ස්ලිපර්ස් තියෙනවා. ඊට පස්සේ මේ හපට තියෙන ටවල් තියෙනවා. හෙයර් ඩ්‍රයර් තියෙනවා. ලොන්ඩ්‍රි බෑග්ස් තියෙනවා. මේ තින් බාත්රූම් එක. මේකත් ඉතින් හරිම ලොකුයි ඉතින් ගොඩක් ඉඩකඩ තියෙනවා. අපිට එතකොට සබන් ටූත් බ්‍රෂ් එතකොට බාත් ස්ක්‍රබ් අනම්මනම් ඉතින් ඔක්කොම දේවල් මේකේ තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මිනි බාර් එකක්. මිනි ෆ්‍රිජ් එකක්. එතකොට මේකේ තියෙනවා අපිට බීම අනම්මනම් කොම කෑන්ස් තියෙනවා මේකේ. මේ වල තියෙන්නේ ඔක්කොම රූම් වල ප්‍රයිසස් ඒ පැකේජස්. ඊට පස්සේ මෙනු එක ඒව වල තියෙන ප්‍රයිසස්. එතකොට කපල් ඒ පැකේජස් අනම්මනම් ඒ දේවල් ටික ඔක්කොම ඒ තොරතුරු ටික ඔක්කොම මෙතන මේ තියෙන පොත්වල තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ මොකක්ද කියලා. මේ ඉන්නේ ලොකුම ලොකු පරතුරු තියෙන ලොකුම ලොකු අන්දන්නේ මොකද්ද මේකට කියන්නේ කියලා. මේකේ ඔක්කොම නැති පරතුරක් නැහැ. මේක අපිට එවර තිබුණා. ඉතින් ඔයාලට පේනවචනේ මේකේ එක ජාතියේ පරතුරු තියෙනවා. ඉතින් මේ තියෙන අපේ උදේ කෑම එක. මේකේ තියෙන ක්ලබ් සෑන්ඩ්විච්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඔරෙන්ජ් ජූස්. මේ තියෙන අපිට රූම් එකේ ඉඳන් පේන view එක. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.
අප ව්ලොග් එකකින් හම්බ වෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.